සුබ දවසක්. මගේ නංගි උදාන දකුණු කොරියාව බලා යන්න පිටත් වෙන්නේ. නංගි මුලින්ම ඇවිල්ලා කිව්වා මට T20 ලංකාව කියලා ආයතනයක් තියෙනවා අපි පොඩ්ඩක් හොයලා බලමු කියලා. ඒත් ආයතන කීපයකින් මේක ගැන අපි හොයලා බලනකොට T20 ආයතනය ගැන අපි සමාජ මාධ්‍ය ජාලයේ ඔස්සේ දැනුවත් වෙනකොට අපිට මේක හොඳයි කියලා පොඩි විශ්වාසයක් තහවුරු වුණා. මම ඇත්තටම ව්‍යාපාරිකයෙක්. මට නම් මේක ඇවිල්ලා කිව්වා මම තව යාළුවෝ පිරිසකින් කීප දෙනෙක්ගෙන් හොයලා බැලුවා. හොයලා බලනකොට මේක ආයතනය ගැන පොඩි අපි දැනුවත් වෙනකොට අපි විශ්වාසයක් පිළිබඳව ඇති වුණා. ඊට පස්සේ මම නංගිට කොහොමද ආයතනයෙන් ජොයින් වෙලා අපි මේකේ පිළිබඳව හොයලා මේක කරගෙන යන්න කියලා. ඒ ආයතනය සඳහා තව නංගිල මල් ඉන්නවා නම් අපේ නංගි වගේ කොරියාවට යන සීනයක් තියෙනවා නම් මේ ආයතනය තමයි සුදුසුම කියලා. මේකේ සුවදශීලී කාර්ය මණ්ඩලයක් ඉන්නවා. ඒක අපිට ඒ ගැන විස්තර කරලා තියෙනවා. අතරම බුද්ධික සර්ට ස්තුතිවන්ත වෙනවා නංගිගේ පිටිපස්සෙන් ඉඳලා මේ දේවල් ගැන කියා දුන්නට. මොකද අම්මා තාත්තා අපේ විදේශගත වෙලා ඉන්න නිසා. ඉතින් බුද්ධික සර් ගැනත් ලොකු විශ්වාසයක් ඇතිව තමයි නංගි මේකට සම්බන්ධ වුණේ. ඉතින් සැරින් සැරේ ඇවිල්ලා කියනවා මෙහෙමයි කියලා. ඉතින් සර්ත් කතා කරලා තියෙනවා. ඉතින් ඒක නිසා අද නංගිගේ ඒ සිහිනේ සැබෑ වෙලා තියෙනවා. ඉතින් මම හිතනවා T20 ආයතනය තමයි ඔයාලට යනවනම් කොරියාව සඳහා හොඳම පාර කියලා. ඉතින් මම එයාලට ආරාධනා කරනවා මේ ආයතනය ගැන තව හොයලා බලලා ඔයාලත් සම්බන්ධ වෙන්න කියලා. මම විශ්වාසයෙන් කියනවා මේක තෝරගන්න කියලා. සියලු දෙනාට සුබ දවසක්. ස්තුතියි.